250L බයික් එකේ හරියට ඔයිල් චේන්ජ් කරගන්න විදිහ. යූසර් මැනුවල් එකේ තියෙන විදිහ තමයි මේ. Good morning YouTube. මම අද කියලා දෙන්න යන්නේ Honda CRF 250M බයික් එකේ 250L බයික් එකේ හරියට ඔයිල් චේන්ජ් කරගන්න විදිහ. ඔයිල් චේන්ජ් කරන කලින් අනිවාර්යෙන් බයික් එක ක්ලීන් කරගන්න. ඔයිල් ඩ්‍රේන් නට්ස් වටේ, ඔයිල් රීෆිල් නට්ස් වටේ හරියට ක්ලීන් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට කරගන්න තියෙන්නේ ඔයිල් ඩ්‍රේන් නට් එක ගලව ගන්න එක. මිලිමීටර් 17 සයිස් එකේ ඔයිල් ඩ්‍රේන් නට් එක මේ බයික් එකේ තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයිල් ඩ්‍රේන් නට් එක ගලව ගත්තට පස්සේ ඔයිල් ටික ඩ්‍රේන් වෙනවා. බයික් එකට පොඩි වෙලාවක් දෙන්න ඕන ඔයිල් ටික ඩ්‍රේන් කරන්න. ඔයිල් ඩ්‍රේන් නට් එක ගැලවුවට පස්සේ ඒ නට් එකේ කන්ඩිෂන් එක බලන්න. යකඩ කුඩු තියෙනවද? එතන ක්‍රෂ් වොෂර් එකක් තියෙනවා. ඒකේ කන්ඩිෂන් එක බලන්න. ක්‍රෂ් වොෂර් එක රීප්ලේස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ තමයි මම අද යූස් කරන ඔයිල් එක. Shell 10W40 ඔයිල් එක. මේ තමයි මම අද යූස් කරන ඔයිල් ෆිල්ටර් එක. Daytona ඔරිජිනල් ජපන් ඔයිල් ෆිල්ටර් එක. ඔයාලා අනිවාර්යයෙන්ම ඔයිල් ෆිල්ටර් එක ගැන සැලකිලිමත් වෙන්න. ලෝකල් ඔයිල් ෆිල්ටර්ස් දාන්න එපා. අනිවාර්යයෙන්ම හොඳ ඔයිල් එකකට, හොඳ ඔයිල් ෆිල්ටර් එකකට යන්න. බයික් එකේ එන්ජින් එකේ කල්පැවැත්මට අනිවාර්යෙන් ඒක බලපානවා. ඔයිල් එක රීෆිල් කරන්න කලින් ඔයිල් ෆිල්ටර් කැප් එක ගලව ගන්න ඕන. එතන 8mm බෝල්ට් 4ක් තියෙනවා. අනිවාර්යයෙන්ම ක්‍රොස් එකේ ගලව ගන්න. ඒ කියන්නේ X වගේ ක්‍රොස් එකට ගලව ගන්න. මම ඒකේ ෆොටෝ එකක් දාන්නම්. එතකොට එන තව කැපෙන්නේ නැහැ. කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. නැත්තම් එක දිගට ගලව ගන්න ගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඔයිල් ෆිල්ටර් කැප් එක ගලව ගත්තට පස්සේ ඔයාලට ඔයිල් ෆිල්ටර් එක ඉලිට ගන්න පුළුවන්. ඔයාලා ඒක පොඩ්ඩක් බලන්න. ක්ලච් ප්ලේට් කැපිලාද, ඒකේ කුඩු අනම්මනම් තියනවද කියලා. කොයි වෙලේ රීයුස් කරන්න එපා. ඔයිල් ෆිල්ටර් එකක් අලුතෙන් දාගන්න තරමට හොඳයි. CRF බයික් එකේ ඔයිල් ෆිල්ටර් කැප් එක ගාව එනවා ගෑස් කට් එකක් යකඩ වගේ. ඒකෙත් කන්ඩිෂන් එක බලන්න. ඒක සාමාන්‍යයෙන් ටික කාලයක් යූස් කරන්න පුළුවන්. ඩැමේජ් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. රීප්ලේස් කරගන්න ඒක. ඩැමේජ් වෙලා නැත්තම් ඔයාලට ආය අනිවාර්යෙන් රීයුස් කරන්න පුළුවන්. ඔයිල් ෆිල්ටර් කප් එකේ මේ විදිහට ස්ප්‍රින්ග් එකක් එනවා ටෙන්ෂන් වෙන්න. ඔයිල් ෆිල්ටර් එක ටෙන්ෂන් වෙන්න. ඒක අනිවාර්යෙන් දාගන්න. මේ විදිහට තමයි ගෑස් කට් එකයි ඔයිල් ෆිල්ටර් කප් එකේ ස්ප්‍රින්ග් එකයි තියෙන්න ඕනේ. මේ විදිහට ඔයිල් ෆිල්ටර් එක දාගන්න. හෝල් එක ඇතුල් පැත්තට තියෙන ඔයිල් ෆිල්ටර් කැප් එක දාගන්නකොට මෙන්න මේ විදිහට ටෙන්ෂන් එක තියෙන්න ඕන. එහෙම ටෙන්ෂන් එක තියෙද්දි එක ඇණයක් දාගන්න. ඊට පස්සේ ඔයා ටෙන්ෂන් කරලා බලන්න ඔයිල් ෆිල්ටරේ වදිනවද කියලා. ඊට පස්සේ ඇණ ටික අතින් තද කරගන්න. ඊළඟට ඔයිල් ඩ්‍රේන් නට් එක ෆිට කරගන්න. ඔයිල් ඩ්‍රේන් නට් එක ෆිට කරගන්න කලින් ඒ වටේ හරියට ක්ලීන් කරගන්න ටිෂු එකකින් හරි රෙදි කෑල්ලකින් හරි.
අතින් තද කරගත්තට පස්සේ රින් චෙක්කින් අල්ලන්න. එතකොට ඇනේ ඩැමේජ් වෙන සම්භාවිතාවය සෑහෙන අඩු වෙනවා. ඊළඟට ඔයිල් රීෆිල් නට් එක ගලව ගන්න. ඔයිල් රීෆිල් නට් එකේ එන ඕරින් එක තියෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න. ඕරින් එක නැත්තම් අනිවාර්යෙන් ඕරින් එකක් දාගන්න. CRF බයික් එකේ 1.6 ලීටර්ස් ඔයිල් ෆිල් කරන්න ඕන. මම මේකේ හරිම විස්තරයක් ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. යූසර් මැනුවල් එකේ තියෙන විදිය තමයි මේ. ඔයිල් රීෆිල් කරගත්තට පස්සේ ඔයිල් රීෆිල් නට් එක හරියට ටයිට් කරලා ඔයාලා බයික් එක ස්ටාර්ට් කරන්න. මේ තමා මං ඩ්‍රේන් කරපු ඔයිල් එක. ඔයිල් වල තියෙන පාටින් එන්ජින් එකේ තත්ත්වය ගැන කියන්න පුළුවන්. මම මේකේ වීඩියෝ එකක් ඉස්සරහට දෙන්නම්. ඉතින් මේ විදිහට තමයි CRF 250L එකේ CRF 250M එකේ ඔයිල් චේන්ජ් කරගන්නේ. ඉස්සරහට අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.